ප්‍රධාන සංඝනායක ආගමික කටයුතු සිදු කරන හැටියට බුද්ධ පූජාවෙන් අනතුරුව දානයේ විශාල විජේසිංහ නිහාන විජේසිංහ කතුරු පවුලේ සෑම සිංහල හැම දිනාටම අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා මේ ඔබේ විහාරස්ථානය අපේ විහාරස්ථානය ලොස් ඇන්ජලිස් ලපොන්තේ ප්‍රදේශයේ පිහිටලා තියෙන ලංකාරාම විහාරස්ථානයේ ඉදිරිපිට අපි මේ ඔබව ආමන්ත්‍රණය කරන්නේ මහා පින්කමක් නිමවෙච්ච අවස්ථාවකදී වාර්ෂිකව සිද්ධ කරන කඨින මහා පූජෝත්සවය අපි ඊයේ දිනේදී සෙනසුරාදා 11 වෙනිදා සහ අද දිනේදී සිද්ධ කරන්නට යෙදුන විශේෂයෙන්ම ඊයේ රාත්‍රියේදී අපි මේ විහාරස්ථානයේ විහාරාධිපති තලංගම දේවානන්ද නායක හාමුදුරුවෝ ගෞරවනීය මහා සංඝරත්නයේ හැම දිනම 3 මාසයක් පුරාවට භික්ෂූන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරන්නට යෙදුණු සියලුම දායකාරකාදී පින්වතුන්ලා හැම දිනාටම ලෝකවාසී සියලුම දෙනාටමත් යහපත සෙත ශාන්තිය වේවා කියන උතුම් පැතුමෙන් යුක්තව ඒ උතුම් වූ පරිත්‍රාණ දේශනාව සිද්ධ කරන්නට. ඉතින් අද උදෑසන පටන් මේ අවට අපි වීදි පෙරහැරකුත් සිද්ධ කළා. ඒ පෙර හරින් කටින චීවරයේ වඩම්මවාගෙන අවුදින් ඒ දායකයන්තෝ හැම දිනම ඒ සකස් කර ගන්නට යෙදුණු කටින චීවරයේ ගෞරවනීය මහා සංඝරත්නයටත් පූජා කරන්නට යෙදුණු. ඉතින් මේ වෙලාවේදී ඒ ගෞරවනීය මහා සංඝරත්නයට දහවල දම්පැන් පූජා කරපු ඒ වගේම පරිස්කාර ආදී දේවල් පූජා කරන්නට යෙදුණු කටින චීවර පූජාවේ ප්‍රධාන දායකත්වයේ උසුලන්ට යෙදුණු මේ සියලුම විදියෙන් වචනයකින් හරි අපිට උදව්වක් උපකාරයක් කරන්නට යෙදුණු හැම දිනාටම තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත ප්‍රාර්ථනා කරනවා මේ පුදුබිමේ සිට. ඔබ හැම දිනාටම ආරාධනා කරනවා මෙවැනි පින්කම් තව තවත් සිද්ධ කරනකොට සම්බන්ධ වෙලා මේ සඳහා තමන්ගේ සිතත් යොදවලා කුසල් සිත් වඩා වර්ධනය කරගන්නා හැටියට හැම දිනාටම තෙරුවන් සරණයි. දෙදස් 25 වර්ෂයේ ලංකාරාම විහාරස්ථානයේ කර්ම පින්කම ඔබ හැම දිනාගම දායකත්වයෙන් සහභාගීත්වයෙන් උදාමත්ම අලංකාරවත් විදිහට ඒ වගේම පැරණි චාරිත්‍ර විදිහට අනුකූලව වස් කාලයේ ඒ වගේම කඩන මහා පින්කමත් අපි සිදු කරනවා. අද අවසන් කරා. විශේෂයෙන්ම අද මේ මහා පින්කමේ ප්‍රධාන දායකත්වයේ අපේ ලංකාරාම විහාරස්ථානයේ ක්‍රියාකාරී දායකත්වයේ ගැන කටයුතු කරන අපේ විනීත සිංහ පෙරමුණු මහත්මිය, ඒ වගේම මහත්තයා විද්‍යාන පුතා, ඒ වගේම අපේ පියල් මහත්මයා, ගෝණ මහත්මිය දරුවන් ඔබ හැමදෙනාම සම්බන්ධ කරන් මේ කටයුතු සිදුවද විහාරස්ථානයේ අපි මහා සංඝරත්නය මේ සියලු කටයුතු ලස්සනට හොඳට පිළිවෙලට කරගන්න සම්බන්ධ වුණු දායකත්වයේ දරුවෝ සහයෝගය දුන් ආශිර්වාද කළ මේ හැමදෙනාට ආශිර්වාද කරනවා. සියලු ජාතීන් සියලු ආගමික මැතිතුන් මේ උතුම් ආශිර්වාදයේ අනන්ත වූ ගුණ බලයෙන් සබහාගාමිතත් සමගින් නිදුක්ඛ නිරෝගීව හැමදාම ලස්සනට සිනාසුනෙන් ජීවත් වෙන්නත් ඒ වගේ මේ වගේ වැඩ කරන්න පුළුවන් අපට කල්යාණ මිත්‍ර හමුරුත් මේ නිසා හැමදාම කල්යාණ මිත්‍ර සේවය ලැබෙන්නත් කියලා අපි අද ලංකාරාම විහාරස්ථානයේ ප්‍රාර්ථනා කරන හැමදාටම බොහෝම Hi everyone. Today we came to Lankaram Buddhist Vihara in La Puente. We saw one of the most beautiful Katina ceremonies we have seen in California or in the United States. Look at this. This is normally it doesn't happen. So the temple is beautifully decorated. A lot of monks are attending. A lot of people are here. A lot of good food. Our culture is oozing out. Our beauty of our people is well displayed, and our
religion is spread throughout the world. I'm so happy. I'm the vice president of Sri Lanka African Association. We are so happy to participate and enjoy this event. Thank you. එන්නට පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි